පොඩි මොනවද කියන ෆීචර්ස් ටිකක් එහෙම තියෙන හැක් එකක්. ජනි පල්ලි කොහොමද? මට අහන්න තියෙන්නේ කොහොමද කියලා තමයි. දැන් මම විස්තර ලයිව් එකේ කතා කරා හරියද? විස්තර කියන්නේ මම වීඩියෝ වලට සම්බන්ධව සහ ඔයාලගේ කවුද පැංචාගේ වීඩියෝ සෝරි. ඒවා ස්ක්‍රීන් රෙකෝඩ් නේද බොයිස්? chat වල ස්ක්‍රීන් රෙකෝඩ්. chat වල ස්ක්‍රීන් රෙකෝඩ්. ඔය ඔක්කොම ඔය කියවන පකිනට කියන්නේ හරිද? ඔය වීඩියෝ එකේ කියන්න බෑ ජනියා. කියන්නේ WhatsApp එකේ ඔය chat එකේ මේ රෙකෝඩ් කරේ කවුද කියලා රෙකෝඩ් කරලා එළියට දැම්මේ කවුද කියලා බලන්න කියන්නේ. ඒක නේ තමයි මමත් අහන්නේ. මටම පුකේ ගුගා ගන්න ඕනේ නෑනේ. ඔව් අපි මේ වීඩියෝ එක ලයිව් එකේ පෙන්වන්න කමක් නැද්ද? පෙන්නන්න කමක් නැද්ද? පෙන්නන්න. ආ මට ඕක ඉතින් පැනල් කියලා දැනගත්තා ඉතින් මම ඕක කැපුවා. BR ගහන්න ගත්තෙත් නෑ. හරි පොඩ්ඩක් ඉන්න ජනියාගේ chat එකට යනවා මම. හරි මේ තමයි පළවෙනිම එක මේ ජනිත් තීරසිංහ කියලා මේ දැන් මේ තියෙන ජනියාගේ chat එක. හරිද? ඔක්කොම දාපන් ටික් ටික කියලා ජනියට මේ පැංචා උගන්නන ස්ක්‍රීන්ෂොට් එකක් මේ තියෙන්නේ. මේ මාස්ටර් පොඩ්ඩක් ගන්න. දැන් මේ කුඩු අල්ලද්දි අපි කුඩු පොඩ්ඩක් ගහලා එපැයි වැඩේ පෙන්නන්න. කුඩු අල්ලන්න කලින්. ඒ වගේ සිද්ධියක් තමයි උතුම් දුන්නේ. මම බොට් එකකට දාලා උට ස්ක්‍රීන්ෂොට් ටික ඔක්කොම දැම්මා. දැන් පොඩ්ඩක් ඉන්නකො ජනිත් තීරසිංහ. උතකොට මල්ලි උතකොට ඔයාගේද මේ ඔයාමද මේ වීඩියෝ මේව ලීක් කරේ? ඔව් මම මගේ chat එකේ තියෙන්නේ. මගේ chat එකේ පැංචාත් එක chat කරපුවා තමයි තියෙන්නේ. ඕකේ මේක තමයි chance එක. මේ chance එක මල්ලි ලයිව් වලවත් මේ වීඩියෝ රෙකෝඩින් වලවත් දාගෙන ගහන්න බෑ පේනවනේ. පේන. ඌ ගාව ඊට වඩා හොඳ ඒවා තිබ්බා. හරිද? මම ඊට පස්සේ ඕක එකක් ඉල්ලගෙන ඕක ගැන කියලා තමයි අනිත් ටික අහගත්තේ. ඕක ගැන මම විස්තර ඇහුවා. ඌ ඔක්කොම මාර දස්සෙක්. ඌ හැමදේම දන්නවා. මම ඌත් එක්ක කිසිම ප්‍රයිවට්ලි එහෙම ලොකුට කතා බහක් තිබ්බේ නෑ. හරිද? ඌත් එක්ක නිකන් BR එකක් ගන්නවා එහෙම හිටියේ. ඌ BR වල සාමාන්‍යයෙන් කිල් ගන්න නෑ වැඩිය. BR වල බොට CS වල විතරයි. අනික ඔයාගේ ලයිව් එකේ ඔය ගන්නෝනේ ඔය කස්ටම්. මම ඔයාගේ ලයිව් එකට එන්න නැති වෙන්නේ හේතුවත් CS ගන්න ඌ ඇත්තට වැඩක් නෑ. අපේ ප්ලේයින් පල්ලයට වැටෙන එක වෙන්නේ. CS දැන් හැම එකම ඔය ෆ්‍රී පැනල් ගන්නනේ. ෆ්‍රී පැනල් දාගෙන රංගනවා. ඉතින් වැඩක් නෑනේ. අපිට තරක් නෑනේ. රෑන්ක් වල ගාලා මම වීඩියෝ දාන්නේ ඒකයි. බෑන් වෙනවා නම් මේ පළවෙනි account එක මගේ 2000 කීයද? 2018 ඉඳන් මේ account එක ගහන්නේ. 18 ඉඳන් විරත් කලින්ද. හරි බෑන් වෙනවා නම් බෑන් වෙන්න ඕනේ. ඉතින් ලයිව් දාන්න නැත්තේ මම ලයිව් දාන්න නැත්තේ දන්නවද මේ ලංකාවේ මේ සර්වර් එකේ කොහොමද ලයිව් දාන්න බෑ. පොන්නේ මැච් මේක් කරනවා. මැච් මේක් කරාට පස්සේ අපිට ලයිව් එකේ වැඩ දාන්න බෑනේ. ඒකේ උන් එක්ක ඔට්ටු අල්ලල්ලා ඉන්න තියෙන ඔය සඳුලට පේන්නේ මේ දවස්වල කරගෙන ඉතින්. ඕකේ හරි මේ ස්ක්‍රීන්ෂොට් එක ඇවිල්ලා පැංචාගේ chat එක මේක ජනියාගේ වෙන්න ඕනේ මං හිතන්නේ හරිද? මේ කොමියුනිටි එකට කවුරු මේ කොමියුනිටි එකට මේක ලීක් කරලා තියෙනවා ජනියාගේ account එකෙන්. ඔයා මොන කොමියුනිටි එකටද දැම්මේ මේ ජනියා මේක? ෆ්‍රී ෆයර් කමියුනිටි ඔක්කොටම දැම්මා ඕක. හරි ජනියම තමයි මේ වලට පේන ඇති එක්ස් ජනිය. DR ගන්න ගත්තා මොකද ඕකයින්ද මම ඔයා විශේෂම ඔය ටික මම දැම්මේ එළියට. මමනේ රෙකමන්ඩ් කරේ. මට නිකන් චාටර් වෙන්න බෑ. එක එක උන්ගෙන් කතා අහන්න බෑ. මම හරියට දන්නේ නැහැ. මට අපේ ගිල්ඩ් එකේ ඇක්ටින් ලීඩර් ජඩෝ කියලා කෙනෙක් හිටියා. ඌ තමයි මට කිව්වේ මෙහෙම ප්ලේ කෙනෙක් ඉන්නව රෙකමන්ඩ් කරන්න කියලා. හරිද? ඊට පස්සේ මම ඉතින් ඌට මට මම ඕන කෙනෙක් රෙකමන්ඩ් කරා. හරිද? ඒ දවස්වල ඔයාගේ ලයිව් කරන්නේ මම තව ඒකට සපෝට් කරා. වචනයක් දෙන්න එක කටින්නේ කියන්නේ කටින් කියන දේ මම කියලා දැම්මා. ඊට පස්සේ ඉතින් ඌ පැනල් ගන්නවා කියලා දැනගත්තට පස්සේ මට චාටර් වෙන්න බැරි නිසා මම ඔය ඔක්කොම උගෙන් අහගෙන මේ ලීක් කරේ. ඕකේ ළමයි මේ තියෙන්නේ වීඩියෝ එක මේ පැනල් ගහන එකක් හරිද? මේක දාලා තියෙන පැංචද? එතකොට ඔයාලට මේ වීඩියෝ. ඔව්. ඌත් එක අරගෙන වහන්න බෑනේ. ඌත් එක ඔක්කොම ෆිට් එකේ ඉඳගෙන තමයි ඔය ටික ඔක්කොම දැනගත්තේ. ඕකේ ජනියා ඕකේ. ඊට පස්සේ තියෙනවා ප්‍රෝග්‍රෑම් ෆයිල් BlueStack NXT ඔතන ඔය දැන් මෙතන මේ ජනියට උගන්නන සීන් එක මෙතන chat එකේ යන්නේ. මම මේ වීඩියෝ එකේ සීන් එක ඔයාලට කලින් කිව්වා. මම දන්න ටික විතරයි. මම දන්නේ නැහැ ඊට පස්සේ මේ තව මොකක්ද ගෙට් කියන එකක් තියෙනවා Cobra FF කියලා මම දන්නේ. voice එකක් තියෙනවා voice එක අහමු. මේක මම දාපු එක මටම කරකිලා ආවා. ඒක මම කරේ ලීක් එක. ඔව් පොඩ්ඩක් මේක අපි මේක ඔක්කොම අහලා ඉවරයක් කරලා ඔය කතාව අපි කතා කරමු පොඩ්ඩක්. ගහන්න බෑ හරිද? ඌ ගහන්නේ වෙනම එකක් Python. මේ පැංචාගේ voice එක මම දන්නේ නැහැ පැංචාමද කියලා. ඔන්න. පැංචාගේ live හෝ video බලපු අය දන්නවා ඇති. ජනියා ගන්නයක් දාගනින් අතර අතේ සද්දට ඇහෙන්නේ නැහැ බම්මකෝ. මේ ඌ ගහන එක මචං අපිට ගහන්න බෑ හරිද? ඌ ගහන්නේ වෙනම එකක් Python වලින්. මේ ඒක පොඩ්ඩක් අර Python දෙන්න ඕන. මේ අර CMD වලින් විතර ඌගේ පැනල් එකක් කියලා එකක් නෑ. ඌගේ රන් ඉන්න ඔක්කොම CMD වලින් හරිද? මේ ඌ මට ඊ මැසේජ් එකක් දාලා මේ කිව්වා මේ උඹලා කොහොම කාගෙන්වත් කස්ටම් කරන්න එපා. මේ හදිස්සියට දාන් ගහන්න ඉන්ටර්නෙට් එක මම දෙන්නම් කිව්වා හරිද? ඊට පස්සේ මේ මං කිව්වා මේ බයෝ account safe නෑ අරගෙන මේක කියලා. ඊට පස්සේ කිව්වා බොටකින් දාන් ගහපන් හදිස්සියක් වුණොත් මේ ඉන්ටර්නල් යන්නේ නැහැ උනට උඹලා ඔරිජිනල් එකක් වලින් ගහන්න එපා මාත් වෙනවා කියලා. ඊට පස්සේ ඌ කිව්වා මේ ඌ එහෙම කිව්වා. හරි ඊට පස්සේ මං කිව්වා මේ normal version එක ගහන්නත් බෑ බං මේ දැන් FPS බග් ගන්න නම් ප්‍රශ්න තියෙනවා නේ කියලා. ඊට පස්සේ එන PC version එකක් දාන්න කියලා ඌ එහෙම PC version එකකුත් දැම්මා. හරිද? මේ මට හොකලා එකේ තියෙන features ටික දැක්කා. මම මේක දාන්න කලින් තමයි මේ පෙර දැන අවසරයක් ගන්න ආයි. කොහොමද බඩු එකක් අම්මඩ උඩු. පැංචා. ඕකේ දැන් ඉතින් මේමයි. මේක මේ අපි කරන අපෝඩ් වීඩියෝ කරනවා අපෝඩ් වීඩියෝ එක. ඒ කැරක්ටර් කතාවේ හුත්ත. ඌ ඉතින් අපේ කැරක්ටර් එකේ ඇත්තටත් පේන්නේ ඉතින් කැරක්ටර් ඒක වලින් මගේ ලයිව් එකේ පුරුවට කුණහරුප කියලා ඌ ඊට පස්සේ ඒක channel වල දාලා මමත් නිකන් පුරුවට මේකෙන් හවුල්කාරයෙක් වෙනවා.